ඊයේ දිනේ වෙනකොට මහින්දානන්ද වසර 20කට බරපතල වැඩ සහිතව සහ හිටපු ඇමති නලින් ප්‍රනාන්දු වසර 25කට බරපතල වැඩ ඇතුව සිරගෙට නියම වෙනවා. ඉතින් ඔවුන් බන්ධනාගාරගත කරනවා එදිනම හවස් වරුවේ 2015 පැවති ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුලින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා ලබා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනා වලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විමසුරු මඩුල්ලක් ඉදිරියේදී ඊයේ සිදු වුණා. ඒ අනුව හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිතව වසර 25ට සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිතව වසර 20ක දඬුවම් නියම කළා. දැන් ඔවුන් දඬුවම විඳින්න පටන් ගන්න අවසන්. ඒක නියම වෙලාත් ඔවුන්ට දැන් පැය 48කට වැඩි. ඉතින් කොහොම හරි ඔවුන් ඩම්පරේ ඇඳ ගන්න මට්ටමට වැඩේ ගෙනාවා. ඒකට නීතිය නියමාකාරයෙන් විසඳෙන්න ඇරලා අත නොගහ පැත්තකට වෙලා හිටියට මේ රජයට ස්තුතියි. ඔවුන්ට නමුත් මේකේ ගෞරවය ගන්න බෑ. මේක ගෞරවය හිමි වෙන්න ඕනි අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහට සහ යහපාලනයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට. මොකද මේක නඩු පවරන්නේ 2015 දී මේ වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් වසර 4කට පසුව පරීක්ෂණයක් කරලා නඩු පවරනවා සාක්ෂි සාධක එක්ක කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 53ක් රුපියල් ලක්ෂ 10ව 53ක් හිතා ගන්නකෝ ගාන කොහමද කියලා. ඒ වගේ කාලකන්ණි විදිහට සක්කිලි විදිහට මේ රට සූරගෙන කාපු මේ මහින්දානන්ද සහ සතොසේ සභාපති වෙලා හිටපු කෙනා තමයි ඔය නලින් පෙරේරා. ඒ වගේ කාලකන්ණින්ව අනිවාර්යෙන් මුංග මේ දඬුවම හරි විදිහට නියමාකාරයෙන් වුන්ට ගෙවන්න සිද්ධ වුණොත් හරි. මොකද අල්ලස් කොමිසම විසින් මේක ගොනු කරවලා මේක පටන් ගන්නේ 2019 වසරේ. 2019 වසරේ පටන් ගත්තා මෛත්‍රීපාල සිරිසේන තමයි මේකට මූලිකව නඩුව පවරන්නේ. ඒක පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ 3-4 පාරක්ම කියනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ සිරගෙදරට ගියාට පස්සේ තමයිලු මහින්දානන්දට නින්ද යන්නේ. ඒ විදිහටත් ඔහු කියනවා. ඒ තරම් වෛරණ පිරිමැහිල්ලක් ඒවකට සිද්ධ වුණා. මේකෙදි හොඳම කාරණේ තමයි මේ ඔක්කොම හරි. මෛත්‍රීපාලගේ ආණ්ඩුවෙන් මෛත්‍රීපාල නඩු පවරනවා. ඒවකට අගමැති රනිල් වික්‍රමසිංහ පරීක්ෂණ පවත්වාගෙන ගිහිල්ලා ඊට පස්සේ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් මේක බාර දෙන්නේ. මේ නඩු තීන්දුව දෙන්නේ. ඒකට රජයට අත ගහන්න බෑ සහ අත ගහන්නෙත් නැහැ. ඒක නිසා මේ තීන්දුව නියම වෙනවා. මේ 2015 වර්ෂයේදී සිදුවෙච්ච සිදුවීමක් සම්බන්ධයෙන් අවුරුදු 10කට පස්සේ තමයි තීන්දුව ලැබෙන්නේ. මේක තමයි මේ රටේ නීතිය හිඩස්. මේවා තමයි නීතිය හිඩස්. අවුරුදු 4කට පස්සේ නඩුව පටන් අරගෙනත් අවුරුදු 6කට පස්සේ තමයි තීන්දුව ලැබෙන්නේ. ඒතර සිදුවීම වෙලා අවුරුදු 6ක් මේ නඩුව පවරලා අවුරුදු 6ක්. මේක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ස්තුතියි මේකට අත නොගැහුවට. ඒ කියන්නේ බලපෑම් කරන්න විදියක් නැහැ කොහොමත්. ඒක ඔහේ අnderලා හිටියට බොහොම ස්තුතියි. ඒ විතරක් නෙවෙයි මේ ජාතික ජන බලවේග ආණ්ඩුවට ක්‍රෙඩිට් එක ගන්න ලකුණු ගන්න මේක හොඳම දෙයක් කරගන්න පුළුවන්. මොකද වසර 10ක් පුරාවට පැමිණිල්ලක් දාලා ඒක විභාග වෙන්න අවුරුදු 10ක් ගිහිල්ලා නඩු පවරලා තීන්දුව දෙන්න අවුරුදු 10ක් යනවා. මේ ප්‍රතිපත්ති ගෙනල්ලා දැන් 159ක් ඉන්නවා. මේක වෙනස් කරන්න මේක විසඳන්න ඕනි. ඒක තමයි ජාතික ජන බලවේගයට ලැබෙන ක්‍රෙඩිට් එක. නැතුව මහින්දානන්දලා මේගොල්ලොන්ව හිර කරා කියලා මෙයාලට ක්‍රෙඩිට් එකක් ලැබෙන්නේ නැහැ. මේක මේ අවුරුදු 6කට කලින් දාපු නඩුවක්. හොඳම දේ තමයි මේගොල්ලොන්ට තියෙන්නේ නඩු අහන එක ඉක්මන් කරන්න. ඒකට ප්‍රතිපත්ති ගේන්න. අවුරුදු 10ක් නඩු අහන්න තියාගන්න නැතුව අවුරුද්දෙන් දෙකෙන් මේ නඩු තීන්දුව ගෙනල්ලා සාක්ෂි සාධක එක්ක විසඳන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරන්න. එක්නැලිගොඩ ලසන්ත තාජුදීන් ප්‍රශ්නව අල්ලන්න විදියක් නැල්ලු. ඒවට අදාළ සාක්ෂි සාධක නීතිඥවරු අනම්මනම් සිළුම දෙනා දැන් සමහරු ජීවිත වල ඇත්තෙත් නැල්ලු. ඔවුන් මේ වෙද්දිත් මිය ගිහිල්ලාලු ඉන්නේ. ඒක නිසා හරි අමාරුයි කියලා අරුණ කුමාර දිසානායක මහත්මයා පහුගිය දවසක කිව්වා. ඒ වගේම කවුද විජිතේරත් මහත්මයාත් එක තැනකදී කියනවා මේවා අල්ලන්න අපරාධකාරයන්ට දඩුවම් දෙන්න ගියාම මේ රටේ සංවර්ධනය අඩාල වෙන්න පුළුවන් කියලා. ඉතින් කොහොමද කරන්නේ කියන එක අපි දන්නේ නැහැ. නමුත් කරන්න ඕනේ දේ ඒක. අවුරුදු 10ක් නඩු අහන එක නවත්තන්න හැකියාවක් තියෙන්න ඕනි. ඒකට විසඳුමක් ලබා ගන්න හැකියාවක් තියෙන්න ඕනි. පරීක්ෂණයක් කරන්න ගත්තාම ඒ පරීක්ෂණේ හැකි ඉක්මනින් ඉවර කරන්න දිනපතා ඒකේ අප්ඩේට් එකක් අරගෙන හරි කමන්නේ.
ඉක්මන් නඩු තීන්දුව වලට යන්න පුළුවන් මට්ටමක් වාතාවරණයක් මේ ආණ්ඩුවට හදාගන්න වෙනවා. ඒක තමයි මේකෙන් ඒගොල්ලොන්ට පාඩමක් කරගෙන හැදෙනවනම් හැදෙන තියෙන එකම අවස්ථාව. වෙන දෙයක් නැහැ. එහෙම වුණොත් තමයි ඔවුන් සාර්ථක වෙන්නේ. මේකේ ක්‍රෙඩිට් එක මේකේ ලකුණු ලැබෙන්නේ ඒගොල්ලොන්ට ඒකෙන්. එහෙම කරොත් විතරයි. එහෙම නැතුව මේ මෛත්‍රීපාල දාපු නඩු වලට මේ නඩු තීන්දුව දැන් ආවා කියලා ඒකට මේ ආණ්ඩුවට බොහොම ස්තුතියි බොහොම පිං කියන්න බෑ. ඒකට අපි යහපාලනයට ස්තුතිවන්ත වෙන්න ඕනි. හැබැයි මේ නඩු තීන්දුව කරන ආකාරය සම්බන්ධයෙන් වෙනස් වෙන්න ඕනි. දැන් මහින්දානන්ද අලුත්ගමගේ හිර කරලා මේ රනිල් වික්‍රමසිංහ හිර යනකන් ඉන්නෝ එයාට නින්ද යන්නේ නැහැ කිව්වට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙත් එයා අමතිකමක් ගන්නවනේ. 2019 මේ ප්‍රශ්නේ ආවට එයා ගෝඨගේ ආණ්ඩුවෙත් අමතිකමක් ගන්නවනේ. එතකොට නලින් පෙරේරා සතුස්සේ සභාපති වෙලා හිටියට එයා කැබිනට් ප්‍රබල අමාත්‍ය ධූරයක් පාරිභෝගික ඇමති විදිහට දරනවනේ මේ ගෝඨාභයගේ ආණ්ඩුවේ. එතකොට මේ වගේ නඩු කටයුත්තක් තියෙන මේ වගේ වැඩිකාරුවෙක් වෙච්ච චෝදනා ලැබුවෙක්ට මේ දේශපාලනට එන්න ඉඩ දෙන එකත් ලොකු ප්‍රශ්නයක්. ඒකටත් ප්‍රතිපත්ති ඒකටත් කෙටුම්පත් සංවිධානය කරන්න සම්පාදනය කරන්න වෙනවා මේ ආණ්ඩුවට. ඊළඟ කාරණේ තමයි දැන් මේගොල්ලෝ මෙහෙම සිරගත වෙලා මේ පළාත් පාලන මැතිවරණය අවසන් වුණාට පස්සේ මේගොල්ලොන්ට අප දීලා එළියට දාලා තියෙන මොකුත් නැහැ. මේගොල්ලොන්ට අප ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඒ ගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක වළක්වන්නේ කොහොමද කියන එකත් කල්පනා කරන්න ඕනි. මොකද මේගොල්ලෝ බන්ධනාගාර රෝහල් ගත වෙන එකත් නවත්තන්න ඕනි. දැන් ඕන දෙයක් වෙලා කෙලිම ඇතුළට ගියම බන්ධනාගාර රෝහලේ. දොමින්ද සිල්වා දැන් ඊට කලින් අපි දැක්කා මේ කවුද අපේ චමුදිත සමරවික්‍රම මහත්තයාගේ ඉන්ටර්විව් එකකදී කියනවා දොමින්ද සිල්වා පටන් ගත්ත දා ඉඳලා අවසන් වෙන කමිටිය බන්ධනාගාරේ වෙනම ඇඳක වෙනම කාමරයක. ඒ වගේ නම් ඉන්න තියෙන මේගොල්ලොන්ටත් මේක තේරුමක් නැහැ මේ ඉස්සරගත කිරීම. දැන් සෙල්ලමක් නෙවෙයිනේ මේක. මේ රාජ්‍ය දේපල විනාශ කළා, මහජන දේපල විනාශ කළා අල්ලස් කමිෂමෙන් දාපු නඩුවක්. අල්ලස් කියන්නේ සාමාන්‍යයෙන් රටේ දැවැන්තම මිනිහක් මරුවා සමානවම ඝාතනයක් කරා සමානම වරද්දක්. ඒක නිසා තමයි මෙච්චර දඬුවම් මේ අල්ලස් කමිෂන් එක කරා අල්ලස් වලට මේ දූෂණ චෝදනා වලට ලැබෙන්නේ. ඒක නිසා කරුණා කළා ඒකට විසඳුම් දෙන්න ඕන නිසා ඔවුන්ට අප ලබා දීමේදී අභියාචනා කරන්නේදී ඉදිරිපත් කළා අප ලබා ගන්නවා නම් ඉතින් අප පිට ආපහු එළියට එනවා නම් මේ දීපු නඩු තීන්දුවක ඇති දෙයක් මොකුත් නැහැ. ඒක නිසා කරුණා කළා ඒක දෙසරකට තුන් සැරයක් කල්පනා කරලා බලලා අනිවාර්යෙන් මේවට තීන්දුව తీරන ගන්න සිද්ධ වෙයි.